නිමිදලා නම් හරියන්නේ නෑ අප්පා. මොනවා හරි කරන්න ඕනේ. කිසිම දෙයක් කල්පනා වෙන්නේ නෑනේ. පොඩ්ඩක් ඉන්න. ඔයාගේ සුපිරි අයිඩියා එක මේ පස්සේ යන්නේ. හෙලෝ සුපිරි අයිඩියා එකක් ආවෝයි සුපිරිම අයිඩියා එකක් ආපෝ මේ පිරමීඩ සීන් නම් බෑ ඔයි ආපහු ඔබ ගිය පාර මතකනේ අපිට ගෙදරට ගහන්න එක පිරමීඩ නෙමෙයි මේ පිරමීඩ කරේ ඒක හරිනේ ඔයි පිස්සුද පිරමීඩ කරන්නේ දැන් ෂුවර්ද පිරමීඩ නෙමෙයි පිරමීඩයක් නෙමෙයි තමුසි බයනතු එනවකෝ අපේ ගෙදර එනවකෝ මං කියන්නම් සම්පූර්ණ විස්තරේ මම කියන්නම් බං ඉතින් එනවාකෝ බය නැතුව එනවාකෝ ජොබ් එකක් නෑ තමයි එහෙමයි කියලා ඔබ කියන ඒවා කරන්න කියලා ගිය පාරක් නෑවනේ ඔයි ඔබ වරින්කෝ පණ්ඩිතයන්නද පිරමීඩ නෙමෙයි බය වෙන්න බා වරින් හරි මේ එනකොට මේ අපේ කසුනාවත් එක්කම වරින් හරි එක්කම එන්නන්නේ ඒකෝ අපි නිකන් ඒගොල්ලන්ව පිරමීඩ වලට බලෙන් ගත්තා වගේ 1 hour later. Welcome to the Billionaires Club. Club. පියවර අංක 1 මුලින්ම අපි කරන්න ඕනේ මේ අපේ හන්දියේ තියෙන සුපර් මාකට් එකේ කැෂියර් පොසිෂන් එකට තියෙන වේකන්සි 3ක්. හරිද? වේකන්සි 3 බලන්න කොච්චර දෛවෝපගත සිදුවීමක්ද කියලා. හරිද? වේකන්සි 3ක් තියෙනවා. අන්න ඒකට මේ සුදුසුකම් ටික හොඳටම ඇති. අන්න ඒකට අපි ඇප්ලයි කරලා මුලින්ම එතන වැඩට යන්න ඕනේ. හරිද? දැන් තමයි හොඳම කෑල්ල. පියවර අංක 2. අපිට කරන්න තියෙන එතනට ගිහිල්ලා කෙලින්ම එතන වැඩ ටික කැෂියර් කවුන්ටරේ වැඩ ටික බාර ගන්න එක තමයි මුලින්ම කරන්න ඕනේ. හරිද? ඊට පස්සේ අයියෝ මේ හොරකම් කරන වැඩ කරන්න බෑ ඔය ගිය පාර තමුසේ පිරමීඩ කරන්න ගිහිල්ලත් මේ කුටි නොකා බේරුනේ පුදුම අමාරුයි. ඔබට මතකනේ? ඔය ඉතින් කලබලේනේ මේ කරන්න බෑ. ඒව සල්ලි හොරකම් කරන්න බෑ ඔය කැෂියර් වලින්. ඒකට හරියට ප්ලෑනක් ගහන්න ඕනේ. හරිද? උඹලට මේ හදිස්සිය තිබ්බට සල්ලිකාරයෝ වෙන්න එහෙම සල්ලි උස්සන්න බෑ කැෂියර් එකකින්. මාට් වෙනවා. පිස්සුද? රුපියලක් එහෙම වුණත් ඒකේ මාට් වෙනවා. එයාට මොලේ නෑනේ බං ඔය වගේ දෙයක් තීරුම් ගන්න. අහන් ඉන්න ගියාම තමයි ඔය එපා වෙන්නේ තමුසේ කතා. හරි පොඩ්ඩක් ඉන්න. මම කියන්න කරන විදිය. පියවර අංක 3. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ එතන ඉන්න මිනිස්සුන්ගේ විශ්වාසය. ස්පෙෂලි එතන මැනේජර්ගේ විශ්වාසය හිනා ගන්න එක තමයි. ඊට පස්සේ අපි මැනේජර්ත් එක්ක සෙට් වෙලා කෑෂ් එකෙන් සල්ලි උස්සනවා. අයියෝ කලබලේනේ. පොඩ්ඩක් හිටපන්කෝ කියලා ඉවරනකම්. එහෙම මැනේජර්ගේ විශ්වාසය දිනාගත්ත කියලා මේ අපිට එහෙම සල්ලි ගන්න බෑ කැෂියර් එකෙන්. කලබලයිනේ බං උඹලා. යකෝ බිලියනර්ස්ලා වෙන්න මිලියනර්ස්ලා වෙන්න ඉවසීම තමයි තියෙන්න ඕන ප්‍රධාන ගුණාංගය. උඹලාට තේරෙන්නේ නෑනේ ඔය කියන එක. පොඩ්ඩක් ඉන්න මේ කතාව සම්පූර්ණයෙන්ම කියලා ඉවරනකම්. කතාව ඉවරනට පස්සේ ප්‍රශ්න අහන්න. හරිද? අයියෝ දැන් තමයි මේක ඉන්ටරස්ටිං පාර්ට් එකට එන්නේ. හරිද? ඉතින් දැන් තමයි පියවර අංක 4. දැන් තමයි හොඳම ටික. දැන් මේගොල්ලෝ අපිට විශ්වාසය අපේ දිනලා අපි දැන් මේ කැෂියර් පොසිෂන් එකේ ඒගොල්ලෝ කන්ෆර්ම් කරනවා. එහෙම තමයි. සති 2ක් වැඩ කරා නම් එතන කන්ෆර්ම් වෙන්න පුළුවන්. මොකද මැනේජර්ගේ විශ්වාසයත් දිනාගෙන එතන ඉන්න කට්ටියගේ විශ්වාසයත් දැන් අපි දිනාගෙන ඉන්නේ. හරිද? ඔය පිරමීඩයක් ගැනද කියන්නේ යන්නේ? ඉතින් කලබලේනේ පොඩ්ඩක් ඉන්න කියනකම්. කියන එක පොඩ්ඩක් අහගෙන ඉන්න පොඩ්ඩක්. කලබල වෙන්න එපා. විශ්වාසය දිනාගත්තට පස්සේ මොකක්ද දන්නවද ඒගොල්ලෝ මුලින්ම අපිට කරන්නේ? ඒගොල්ලෝ හැම මාසෙම අපේ බැංකු ගිණුමට නැත්නම් account එකට ඒගොල්ලෝ සල්ලි දාන්න පටන් ගන්නවා. ඒගොල්ලෝ අපිට සල්ලි ඊට පස්සේ දානවා නිකම්ම. අන්න ඕක තමයි හොඳම විදිය. හරි හොඳම විදිය. ඔහොම ඉතින් දිගටම අපිට තියෙන්නේ කැෂියර් විදියට දිගටම හිමීට වැඩ ටික කරගෙන දිගටම කරගෙන යන්න තමයි. හරිද? ඔන්න ඉතින් අවුරුදු 40ක් විතර යනකම්
ඒගොල්ලෝ අපිට සල්ලි දාගෙන යනවා. හරිද? ඔන්න දැන් අපිට අවුරුදු 60යි. හරිද? ඒගොල්ලෝ දන්නේ ඒගොල්ලන්ට වෙච්ච දේ. හොඳේ. ඒගොල්ලෝ දන්නේ ඒගොල්ලන්ට වෙච්ච දේ. ඒගොල්ලෝ හිතන් ඉන්නේ මේ අපි මෙතන මේ වැඩ කරන්න ආපු කට්ටිය. හරිද? ඒගොල්ලෝ දන්නේ අපි කොහොමද හැම මාසෙම පොඩ්ඩ ඒගොල්ලන්ගේ සල්ලි ගැලෙව්වේ කියලා ඒගොල්ලෝ දන්නේ. අන්ට පස්සේ අපිට අවුරුදු 60ක් වුණාට පස්සේ අපි දුන්දෙනා මෙච්චර ලොකු මංකොල්ලයක් කරලා කිසිම දෙයක් නොවෙච්ච ගාන්ට එතනින් එළියට එනවා. මම අපිට මේ අවුරුදු 60ක් වෙනකන් ජොබ් එකක් කරන්න කියලා නේද මේ කියන්නේ? ඒකනේ උයි. ඔන්නෝක තමයි මගේ මාස්ටර් මයින්ඩ් ප්ලෑන් එක. මොකද හිතන්නේ? ඈ බම්බූරුවෝ. තෝ මෙච්චර අපිට ජොබ් එකක් කරන එක ගැනද කිව්වේ? අවුරුදු 60ක් වෙනකම්ම. ඒකට තෝගෙන් අහන්න ඕනේ. කැෂියර් එකට අපි ඇප්ලයි කරලා ගිහලා වැඩ කරනවානේ. අනේ වන්දෝයි තමුසේ අපේ කාලෙත් කරනවා තමුසේ කාලෙත් කරනවා රටේ ජාතික කාලෙත් කරනවා බලපන් මේ කසුනාවත් ඇදගෙන ආව තෝගේ ඔය බොරු අහන්න ඈ තෝගේ මාර ප්ලෑන් එක ජොබ් එකක් කරනවා කියන්නේ ඇත්තටම ඒකට නේද මේ වන්දන්න මුට පිස්සුද කොහෙද මේ ඇයි ඔයාලා පිස්සු දෙහෙද විව නැද්ද මචං අතේ පෙත්ත බොන්න අමතක වුණානේ බලන්නකොයි මේ අපේ අයියා පැය දෙකකට බොන්නන පිස්සු දෙහෙද බීලා නැහැ ඇයි මල්ලි මුට පිස්සුද එයාට ඔය බිස්නස් ගැන හිතලාමනේ පිස්සු ඇදලා නම් ඉතින් කමක් නෑ නේද දවසක් නේවි අපිත් අපේ හිනවලට යාවි